හෙලෝ good afternoon. Good afternoon. ඉතින් කොහොමද? ඔව් අනේ මං ඔෆිස් එකේ ඉන්නේ. ඉතින් මොනවාද විස්තර කොහොමද ඉතින්? වැඩටත් එහෙම කොහොමද? ඔෆිස් එකේද ඉන්නේ? ෆැමිලි එක ආවද? අයියෝ කතා කරන්න එපානේ කියලා වැඩක් නෑ. මම මේ ලොකු ටෙන්ෂන් එකක ඉන්නේ. ඇයි අනේ මේ ගවර්න්මන්ට් එකේ රූල්ස් හැමතිස්සෙම චේන්ජ් වෙනවනේ. දැන් ඒ පාර මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඕන මේ ෆැමිලි වීසා වලට. අනේ මන්දා පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඒ මොකටද අනේ? ඔයා මේ අහන්නේ මේ ෆැමිලි එක ගෙන්න ගන්න ඒ කියන්නේ ෆැමිලි වීසා ප්‍රොසෙස් එකට පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඕන කියලාද? ඕ ඇත්තට අනේ මේ ඒ කියන්නේ මේ ෆැමිලි වීසා එකක් ඇප්ලයි කරන්න පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඕනේ නැහැ. ඔයා ඔය කියන විදිහට. අයියෝ පොලිස් ක්ලියරන්ස් එක ඕනේ නැහැ, සර්ටිෆිකේට් එක ඕනේ නැහැ. ඔයා දන්නවනේ මගේ ෆැමිලි එක ආවේ මේ ලාස්ට් වීක් එකේ. හරිද? ඉතින් ඇත්තටම මම මේ වොරි වෙලා හිටියේ ප්‍රොසෙස් එක කරගන්නේ කොහොමද මොනවද කරන්නේ කොස්ට් එක කීයක් යයිද කියලා. ඉතින් මම කරේ මේ Google එකේ සර්ච් කරලා බලුවා ෆැමිලි වීසා ප්‍රොසෙස් එකට හොඳ කන්සල්ටන්සි එකක් තියෙනවද කියලා. ස්පෙෂල් දේ තමයි ලංකාවේ ටීම් එකක් ඉන්නවා. සිම්පල්, ස්ට්‍රෙස් ෆ්‍රී, A to Z ප්‍රොසෙස් එක කියලා දුන්නා මට. ඉන්නකෝ ඊට පස්සේ මට කොටේෂන් එකක් එව්වා. ඉතින් මේක කියන්නේ මේ දන්නවද වැඩ? මේ 600 දිරාම්ස් වලට පැය 24න් ෆැමිලි එක ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වනේ. අනේ මන්ද මට බිලිව් කරන්නවත් බැරුව ගියා. ඉතින් මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා. මේ චුට්ටක් ඉන්නකෝ මං ඔයාට මේ ලොකේෂන් එකයි ෆෝන් නම්බර් එකයි ෂෙයා කරන්න. ඔයාට පුළුවන් එයාලව කන්ටැක්ට් කරගෙන ඔයාගේ ෆැමිලි වීසා එකේ ප්‍රොසෙස් එක කරගන්න. හරිද? මං ඔයාට ෂෙයා කරන්න.